පහල ඇති ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ එදා සංගමිත්තාව තවත් රහත් භික්ෂුණීන් වහන්සේලා සමග ධර්මාශෝක රජ්ජුරුවෝ නැවක තැම්පත් කරලා බොහෝම සද්ධාවෙන් ලංකාවට මහා මුහුද දිගේ නැවකින් වඩම්මන වෙලාවේ මහා සාගරී මේ මුහුදෙන් අරගෙන එනකොට නාගයන් කල්පනා කරා අන්න අපිට වැඳුම් පිදුම් කරන්න පින් කරගන්න පූජනීය වස්තුවක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධී අපි කොහොම හරි මේ බෝධීන් වහන්සේ පැහැරගෙන නාගලෝකෙට අරගෙන යන් කියලා නාගයන් මුහුදෙන් මතුවෙලා බෝධීන් වහන්සේ පැහැරගන්න උත්සාහ කරා. නමුත් සංගමිත්තා රහත් භික්ෂුණිය බොහොම ඉර්දි බල සම්පන්න කෙනෙක්. ගුරුළු වෙස් මවාගෙන අහස පෙළහර පෑව කියන. මේ ප්‍රාතිහාර දකිනකොට නොයේ ගුරුලන්ගේ වෙස් මවාගෙන පෙළහර පානකොට නාගයන් බියෙන් තැති අරගෙන ඔවුන් බෝධීන් වහන්සේ පැහැරගන්න ගත්ත උත්සාහය අතහැරිය. හැබැයි ඊළඟවතාවේ ආයමත් මුහුදෙන් මතුවෙලා බැගෑ පත්ව ඉල්ලීමක් කරා. අනේ අපිට නාගලෝකීට මේ බෝධීන් වහන්සේ රැගෙන ගිහිල්ලා අපි වන්දනා කරලා ගෙනල්ල මේ විදිහටම තැම්පත් කරන්න අපි පොරොන්දු වෙන්න අපිට සතියක් නාගලෝකෙට අරගෙන යන්න අවසර දෙන්න කියලා සංගමිත්තා රහත් භික්ෂුණියගෙන් නාගයන් බොහොම බැගෑපත්ව ඉල්ලීමක් කරා. මේ නාගයන් ගැන අනුකම්පා කරපු සංගමිත්තාව සතියක් නාලොවට අරගෙන ගිහිල්ල බෝධීන් වහන්සේට පුද පූජා කරන්න නාගයන්ට පැවරුවා. මේ නාගයන් මහා සාගරයෙන් මතුවෙලා බොහොම සද්ධාවෙන් දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ නාගලෝකයට අරගෙන ගිහිල්ලා. සතියක් පුරා නාලෝ පුද පූජා පවත්වල නාග රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා ආයමත් නැවේ ගෙනහල්ල පිහිටෙව්ව කියල සඳහන් වෙනවා. එනිසා තමයි අපි බෝධීන් වහන්සේගේ ඉතිහාසෙ මේ බෝධි වරණාවන් ගැන කතා කරනකොට සතියක් නාලුව පුදලද බෝධිය කියල මේ බෝධීන් වහන්සේ ගැන සිහි කරමින් වන්දනාමාන කරත් නාග රාජ්‍යම පවා බෝධීන් වහන්සේට පූජා කරා.